සෑම දිනාටම සුබ දවසක්. පොඩ්ඩක් මේ ගැනත් ඔබ සිතලා බලන්න. මනසින් උසස් වී මිනිසත් බව ලැබුව තැනේ මිනිසා කියා කීවත් නෙන විලස බානේ ඇසුවිට ගෙනෙන මේ පුවතද මෙලෙස දැනේ කොහොමද මිනිස් සිත මෙතරම් දරුණුනේ තණ්හාමාන සිත තුල ගිනි දල්වනවා පින පවනෝදාත් මිනිසුන් ලොව හමු වෙනවා ලද අවසරයෙන් නිරයට මග සකසනවා එනිසා මිනිස් සිත වරදට පැටලෙනවා සිරවී සිටිති ඇතමෙක් ලොව කෙලෙස් වනේ සරුදය නොදැන නිසරුමනින් ලොව එවැනි ගෙනෙන නිදසුන් දෙයි මේ මොකද වුනේ විමසනු ඒ ගැන වැඩිහිටි හා පින්වත් පොඩි දරුවනේ සෑම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සෑම දිනාටම සුබම සුබ දවසක් වේවා දවසේ දහම් සිතුවිල්ල හැටියට මට සිතුනේ එක්තරා සිදුවීමක් පින්වතුනි කියන්න ඔබට. දිනක් මපිණ්ඩපාතේ වඩින විට දරුවන් දෙන්නෙක් දුවෙකුයි පුතෙකුයි කඳුලැලි පෙරාගෙන හඬා එක්තරා ගේට්ටුවක් අසල ගෙදරක සිටියා. මම ඇසුවා ඇයි දරුවනේ අඬන්නේ? ඊට පස්සේ මේ දරුවෝ දෙන්නා කියනවා පින්වතුනි අනේ අපේ හාමුදුරනේ අපිට බඩගිනි අපි දැන් වේල් කීපයකින් හරියට බත් ටිකක් කෑවේ නැහැ මම ඊට පස්සේ ඇහුවා දරුවන්ගෙන් පින්වත් දරුවනේ ඇයි අම්මා තාත්තා නැද්ද අම්මා තාත්තා ඉන්නවා අපේ හාමුදුරනේ අම්මත් අන්න අඬ ඉන්නවා ඇයි තාත්තා නැද්ද තාත්තා ඉන්නවා අපේ හාමුදුරනේ හැමදාම හොඳට වැඩ කරලා ඒ හම්බෙන හැම මුදලටම බීලා තමා ගෙදර ඉන්නේ. ගෙදර උයා ගන්න කන්න අපිට මොකවත් නෑ අපේ හාමුදුරනේ. මේ වයස 8ක් 9ක් 10ක් පමණ ළමයි දෙන්නෙක් මේ කියන්නේ. මට දැනුණු වේදනාව කියන්න බෑ පින්වතුනි. ඊට පස්සේ මට ලැබුණු පිණ්ඩපාතේ මේ දරුවන් දෙන්නට දීලා මම ආපසු වැඩියා පන්සලට. ඇවිල්ලා මට හිතුණා මේ අයට මම පිහිට විය යුතුයි. ඊට පසු දිනත් මම පිණ්ඩපාතේම ස්ථානයෙන් වඩිද්දී මේ දරුවන් ඉන්නවා ගේට්ටුව අසල. කවුරු වෙනතුරුද අනේ කෑමට යමක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. ඊට පස්සේ මම මේ දරුවන් අසලට ගිහින් කීවා කෝ දැන් තාත්තා උදේම වැට්ට ගියා. ඊයේ රාත් හොඳටම බීලා අම්මට කැහුවා. එහෙනම් පුතේ දුවේ අම්මට එන්න කියන්න. එන්න කීවට පස්සේ අම්මා අඬාගෙන ඇවිල්ලා මගේ දෙපා මුල වැද වැටුණා. වැද වැටිලා කිව්වා අපේ හාමුදුරනේ අනේ අපේ මහත්තයා කොහොම හරි මේ මත් උවදුරින් බේරලා දෙන්න කියලා. මම කීවා එකම එක දෙයක්. ඒ සාර්ථක වුණා පින්වතුනි. මොකද්ද මං කීවේ? පුතේ දුවේ හෙට උදේ පාන්දර
තාත්තා සිහියෙන් ඉන්නේ. තාත්තා වැඩට යන්න ලෑස්ති වෙද්දී කියන්න. තාත්තා ඉස්සරහට යන්න. ගිහින් තාත්තගේ දෙපතුල් අඳලා වඩලා කියන්න. අනේ අපේ රත්තරන් තාත්තේ මේ යන විදිහටම තාත්තා ගෙදරෙන්න අපිට කෑම බීම සෙල්ලම් බඩු මුකුත් ගේන්න එපා තාත්තේ. තාත්තා මේ යන විදිහටම සිහිපුත්තියෙන් ගෙදරෙන්න තාත්තයි අරක්කු බොන්න එපා කියලා. අඬා කකුල් දෙක අල්ල වැඳලා කියන්න කීවා. ඊට පස්සේ බිරිඳටත් මම මේ ස්වාමි දියන්ටත් කීවා ඒක කරන්න කියලා. ඊට පස්සේ මේ දරුවෝත් දෙන්නත් මේ බිරිඳත් එලෙසින්ම පහෝදා කරා. දිනක් කරා, දෙකක් කරා, තුනක් කරා. ටික ටික බීම අඩු වුණා. මේ මිනිස්සයාට බොන්න අතට ගද්දි මතක් වෙන්නේ අර දරුවෝ දෙන්න කියපු සිතුවිල්ල. කකුල් දෙක අල්ල වැඳලා කියපු සිතුවිල්ල. ඉතින් මම දින කිහිපයකින් ඒ ගෙදරට ඉස්සරහෙන් යද්දින් මේ දරුවෝ දෙන්නත් මේ බිරිඳත් මේ ස්වාමියාත් එදා හිටියා දන් වේලක් හදාගෙන මං එනතුරු බලා ඉන්නවා. අනේ හාඳුනේ අපි ගොඩාක් සතුටින් දැන් ජීවත් වෙනවා. ඔබ වහන්සේ අපට කළේ ලොකු පිනක්. ලොකු උපකාරයක්. මම හාඳුනේ කවදාවත් බොන්නේ නැහැ. මේ දරුවන්ට මං කවදාවත් දුකක් දෙන්නේ නැහැ. මං පොරොන්දු වෙනවා හාඳුනේ. ඊටාම සතුටින් ඒ පෞල් ජීවිතය හොඳින් ගෙන ගියා. එසේනම් පින්වතුනි ඒ වාගේ ඔබේ අම්මා තාත්තා ඔබ දරුවෝත් ඔබ පවුල දුක් විඳිනවා නම් මේ මත්පැන් නිසා ස්වාමියාගේ මේ දරුවොත් සමග මෙන්න මේ ආකාරයෙන් කරලා බලන්න. නැත්තම් ඔබේ අසල්වැසි කෙනෙක් මෙහෙම බොනවා නම් ඒ දරුවන්ට කියන්න මෙන්න මේ ආකාරයට කරන්න කියලා. බලන්න හරියනවද නැද්ද කියලා. මේ බුද්ධ ශාසනේ උතුම් බුදු සසුනක් තියෙන වෙලාවේ ඒ අයට හිතක් පපුවක් තියෙනවා නම් හිත උණු වෙනවා. ඒ දරුවන් දෙපා අඳලා බැලලා දෙපා අල්ලා වැඳලා ඉල්ලනේ ඉල්ලීමට පිටුපාන්න බෑ. ඒ නිසා එලෙසින් කරලා හෝ මේ මත්තුවදුරින් ඔබේ ස්වාමියා බේරගන්න. පින්වත් මගේ රත්තරන් දරු පැටවුනි කවදාවත් මත්පැන්ට නම් හුරු වෙන්න එපා. මේ සමාජයේ මහා භයානකයි. ඔබව ගිලගන්න බලාගෙන මත් රකුසා අතර වටින් බලාගෙන ඉන්නවා. පින්වත් දරුවනේ ඔබට කල්යාණ මිත්‍රයෝ 10යි ඉන්නේ 90ක් මින් ඔබ නොමග යවන්න. ඒ නිසා සෑම දරුවෙක්ම මේ මත්තුවදරින් ඈත් වෙන්න. මත්පැන් බොන දරුවෙක් සිටිනා නම් ඒ දරුවගෙන් ඈත් වෙන්න. එහෙනම් පින්වතුනි මේ පුංචි සිතිවිල්ල සිතේ තබාගෙන ඔබ කරලා බලන්න හරි යනවා. ඔබේ තාත්තා ඔබේ ස්වාමියා මත්පැනෙන් ඉවත් වෙනවා. ඉවත් වුණොත් මට මැසේජ් කරන්න. මේක බලලා සෑම දිනාටම සේව් කරන්න. මේ සත්‍ය බුද්ධ වචනයකි බුදු සමිඳුන් ඉදිරියේ මේ ප්‍රාර්ථනා කරන මගේ සිතවිල්ල මේ රටෙන් මේ මද්ද්‍රව්‍ය තුරන් වේවා තුරන් වේවා තුරන් වේවා.